ඔයාලා දන්නවද? අපි හැමෝම දවසකට 18,000ක විතර වාර ගණනක් හුස්ම ගන්නවා කියලා. හැබැයි මේ හුස්ම ගන්න වාර ගණනෙන් කීයක්නම් අපි નિયમિત විදිහට කරනවද? ඇත්තම කිව්වොත් අපි ගොඩක් දෙනෙක් නොදැනවත්වම හුස්ම ගන්නේ කටින්. ඒත් පොඩ්ඩක් හිතන්න. ඔබ අද ඉඳන් මාසයක් යනකම් කටින් හුස්ම ගන්න එක සම්පූර්ණයෙන්ම නතර කරලා නහයෙන් විතරක් හුස්ම ගන්න තීරණය කළොත් ඔබේ ඇඟට මොකද වෙන්නේ? මේක නිකම්ම හුස්ම ගැනීමේ ක්‍රමයක් විතරක් නෙමෙයි. මේක ඔබේ මොළයේ ඉඳන් පෙනහළු වෙනකම් වෙනස් කරන රහස් ක්‍රමයක්. අද අපි බලමු මාසයක් තිස්සේ නහයෙන් විතරක් හුස්ම ගත්තම ඔබේ ජීවිතයට ලැබෙන ඒ පුදුම හිතන වාසි මොනවද කියලා. මුල්ම දවස් කිහිපය ගැන කිව්වොත් ඒක නම් ටිකක් අභියෝගාත්මකයි. විශේෂයෙන්ම ඔයා කටින් හුස්ම ගන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් නහයෙන් විතරක් හුස්ම ගන්නකොට ඔයාට දැනෙයි ඔයාට හුස්ම මදි වෙනවා වගේ. මේකට කියන්නේ එයා හංග. හෙවත් හුස්ම සඳහා ඇති බඩගින්න කියලා. මේ වෙලාවේ ඔයාගේ නහය හිරවින්නත් බලයි. හැබැයි ඒක අතෑරෙන්න එපා. මොකද නහය හිරවින්නේ ඒක පාවිච්චි නොකරන නිසායි. දවස් 3ක් විතර යද්දී ඔයාගේ නහය නිකම්ම විවෘත වෙලා හුස්ම ගන්න එක ලේසි වෙනවා ඔයාටම තේරෙයි. සතියක් විතර ගත වෙද්දී තමයි නහයෙන් හුස්ම ගැනීමේ නියම බලය ඔයාට දැනෙන්න ගන්නේ. නහය ඇතුලේ තියෙන නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායුව මේ වෙලාවේ නිපද වෙන්න පටන් ගන්නවා. මේ වායුව කරන්නේ ඔයාගේ ලේ නහර පුලුල් කරලා ඇඟේ තියෙන ඔක්සිජන් මට්ටම වැඩි කරන එකයි. මේ නිසා පෙනහළු වලට ලැබෙන වාතය පිරිසිදු වෙනවා වගේම බැක්ටීරියා සහ වෛරස් ඇඟට යන එකත් ගොඩක් දුරට පාලනය වෙනවා. මොකද නහය කියන්නේ ස්වභාවික වායු පෙරණයක්, හෙවත් ෆිල්ටර් එකක්. ඉතින් සතියක් යද්දී ඔයාට දැනෙයි වෙනදාට වඩා මාරම ක්‍රියාශීලී ගතියක් ඇඟට ලැබිලා තියෙනවා කියලා. දෙවැනි සතිය සහ තුන්වෙනි සතිය වෙද්දී මේකේ ලොකුම වෙනස සිද්ධ වෙන්නේ ඔයා නිදා ගන්න වෙලාවටයි. කටින් හුස්ම ගන්න අයට තමයි නිින්දෙන් ගොරවන එක සහ උදේට ඇහැරෙනකොට කට වේලෙන එක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් මාසයක් පුරා නහයෙන් හුස්ම ගන්න පුරුදු වුණොත් ඔයාගේ නිින්දේ ගුණාත්මක භාවය මාර විදිහට වැඩි වෙනවා. ඔයාට උදේට ඇහැරෙන්නේ මාරම ප්‍රබෝධමත්ව. නිින්දෙන් ගොරවන එක ගොඩක් අඩු වෙලා යනවා. මොකද නහයෙන් හුස්ම ගන්නකොට අපේ පැරසයිම්පැතටික් නර්වස් සිස්ටම් එක හෙවත් ඇඟ නිවන පද්ධතිය සක්‍රිය වෙනවා. මේක නිසා ඔයාගේ මානසික ආතතිය සහ ස්ට්‍රෙස් එකත් නිකම්ම අඩු වෙලා යයි. මාසයේ අවසානයේ වෙද්දී ඔයාගේ මූණේ පෙනුම පව පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. කටින් හුස්ම ගන්නකොට අපේ මූණේ මසල්ස් වැටෙනවා. ඒත් නහයෙන් හුස්ම ගද්දී අපේ හනුව සහ මූණේ හැඩය નિયમિત මට්ටමක තියාගන්න උදව් වෙනවා. ඒ වගේම ඔයාගේ හද ගැස්ම පව හරිම සංසුන් වෙනවා. ව්‍යායාම කරන වෙලාවට පව නහයෙන් විතරක් හුස්ම ගන්න පුරුදු වුණොත් ඔයාගේ ශක්තිය හිතා ගන්න බැරි තරම් වැඩි වෙනවා. ඉතින් කට කියන්නේ කෑම ගන්න තියෙන දෙයක්. හුස්ම ගන්න තියෙන්නේ නහයෙන්. ඒ නිසා අදම මේ පුංචි වෙනස කරලා බලන්න. රැට නිදා ගන්නකොට කටට පොඩි ටේප් එකක් දාලා හරි මේක පුරුදු වෙන්න උත්සාහ කරන අය ලෝකේ ඕනතරම් ඉන්නවා. දවස් 30ක් කරලා බලන්න. ඔයාගේ සිරුර ඔයාටම ස්තුති කරයි. මේ වගේ ජීවිතයට වැදගත් වෙන සෞඛ්‍ය රහස් තවත් දැනගන්න අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාගේ හිතවතුන්ටත් මේ දැනුම බෙදා දෙන්න වීඩියෝ එක share කරන්න. නිරෝගීව ඉන්න. ජය වේවා.